ලැබුවා වූ 2020 නව අලුත් අවුරුද්දට සුබම සුබ නව වසරක් ඒ වගේම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද අපි ගැමි රස අද අපි ඔයාලට කියලා දෙනවා රසම රස ගුණදායක කෑමක් හදාගන්නේ කොහොමද කියලා දෙන්න. ඉතින් මේක ඊටාම ගුණදායකයි. කුඩා දරුවන් ඉන්නවනම් කුඩා දරුවන්ට හදලා දෙන්න පොලොස් මස් කට්ලට් එකක් අපි හදන විදිය කියලා දෙන්නේ. එක දිගටම ගැමි රස YouTube channel එකේ ඒ වීඩියෝ එක නරඹන්න ඔයාලට ලොකු අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. පොලොස් මස් කට්ලට් එක හදන්නේ කොහොමද කියලා සම්පූර්ණ වීඩියෝ එකම ඔයාලට කියලා දෙනවා. රැඳිලා ඉන්න ගැමි රස YouTube channel එකත් එක්ක සම්පූර්ණ වීඩියෝ එක නරඹන්න අමතක කරන්න එපා. ඔයාලා මේ වගේ ලපටි පොලොස් ගෙඩියකුත් ගන්න. ඒ වගේම මස් කොකුල් මස් පමණක් කටු රහිත මේ වගේ මස් තියෙන කොටසක් කපාගෙන පදමේ හැටියට මස් ඔයාලා දාගන්න. ඔයාලට ඒක අවශ්‍ය ප්‍රමාණය අනුව දාගන්න. අපි මෙතන ග්‍රෑම් 250ක් 300ක් වගේ ගත්තා. ඉතින් මේ විදිහට කෑලි ටිකකට කපා ගන්න. මේ ගානට වගේ කපා ගන්න. ඔන්න ඒ ටික කපලා අපි අවසానයි. ඊට පස්සේ පොලොස් ගෙඩියක් ගන්න. සම්පූර්ණයෙන්ම ගෙඩිය ගන්නවා නම් එහෙමයි. එහෙම නැත්නම් භාගයක් වගේ ගන්නවා නම් ඒත් ඇති. දැන් අපි මේ පොලොස් ගෙඩියෙන් භාගයයි ගත්තේ. මේ වගේ පොලොස් ගෙඩියක් හොඳටම ඇති. සාමාන්‍යයෙන් ගැට පොලොස් කියලා කියන්නේ ඒ වගේ ගෙඩියක් ගන්න. මේ වගේ පොත්ත අයින් කරගන්න. හරිම ලේසි මේ වැඩේ. ඊට පස්සේ මේ කොහොල්ල ටික ඔයාලා දන්නවනේ පත්තර කොළ කෑල්ලකින් ඒ ටික අයින් කරගන්න. අයින් කරගෙන මේ සයිස් එකට ගානට කෑලි වලට කපා ගන්න. හරි අපි කපලා ඉවරයි. අපි දැන් මේකට තම්බන්න පුළුවන් ප්‍රමාණයට වතුර දාගන්න. දාගන්නට ලුණු කුඩු දාගන්න පදමේ හැටියට. ඒ කියන්නේ ලුණු කුඩු ටික සැරට වගේ දාගත්තර කමන්නේ. මේකට මොකද අපි ආය ලුණු කුඩු දාන්නේ නැහැ මේකට. ඒ වගේ මේකට ගොරක කැල්ලක් අනිවාර්යෙන් දාගන්න. දාලා මේක තම්බ ගන්න. අපි මේකට තව දැම්ම අර්තාපල්. ඉතින් ඔයාලා අර්තාපල් ගෙඩියකුත් දාගන්න පුළුවන් නම් ඊට පස්සේ අපි මේ වගේ අමු මිරිස් හරි එහෙම නැත්නම් කොච්චි තියෙනවා නම් ඒ වගේ ටිකක් හීනියට මේ විදිහට කපා ගන්න. මේ පොඩි කෙන්න චූටියට කපා ගන්න මේක. ඊට පස්සේ ලොකු ලුණු ගෙඩියක් හරි දෙකක් හරි ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට ඔයාලා මේක දාගන්න. ලුණු ගෙඩියත් මේ පොඩියට කපා ගන්න. අපි මේ අමු මිරිස් කපන්නේ ඒ වගේ හීනියට වෙන්න කපා ගන්න. ලුණු ගෙඩිය කපා ගන්න මේක හීනියට එකපාරම කපා ගන්න පුළුවන් නිසා අපි අරන් තියෙන ලුණු ඉතින් මේ වගේ රසවත් කෑම අපේ ගැමි රස YouTube channel එකේ තියෙනවා. ඔයාලට ඒවා නරඹන්න පුළුවන්. අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඊට පස්සේ අපි කරපිංචා ටිකකුත් මේ වගේ හීනියට කපලා දාගන්න. ඉතින් ඔයාලට මේවා තියෙනවා නම් විතරක් දාගන්න. ඉතින් මේ හැමදේම දානවා නම් ඉතින් මේවා හරිම රසයි. ඉතින් මේ සුදු ලුණු අපි සුදු ලුණු බික් 10ක් විතර අරගත්තා. අපි එක භාජනයකට මේ ටික දාගෙන අපි මේකට දාගන්නවා කුරුඳු කුඩු ටිකක් දාගත්තාම තවත් රසයි ඒ වගේම සුවඳයි මේක. ඒ හින්දා කුරුඳු කුඩු චුට්ටකුත් දාගත්තා.
දැන් අපි මෙන්න මේ ටික අපි තැම්බිලා තියෙන්නේ. මේක අපි ආයේ වතුර ටිකක් දාලා හොඳට සෝදාගෙන දැන් මේ කැලි ටික වෙන් කර ගන්නවා. ඒ කියන්නේ මස් වෙනම දා ගන්නවා. පොලොස් ටික වෙනම මේක පොඩි කර ගන්නවා. අපි ওই මස් ටික තමයි අපි මේ වෙනම දාගත්තේ. අල ගෙඩියත් මේ විදිහට අපි පොත් ඇරලා අයින් කරගත්තා. ඒකටම දාගත්තා. දැන් තියෙන්නේ අපිට මේ පොලොස් ටික හොඳට අතින් පොඩි කරගන්න. මේක බෙන්ඩර් කරන්න අවශ්‍ය නැහැ. ඔයාලා අතින් පොඩි කරගන්න. එතකොට මේ කෑලි හැපෙන ගානට සෙට් වෙනවා. අල ටිකත් ඒක මම පොඩි කරගන්න. දැන් මස් තැම්බිච්ච ටික අපි මේ විදිහට මේ කපාගත්ත ලූණු අමු මිරිස් කරපිංචා සුදු ලූණු නෑ අපි සුදු ලූණු මේකට දාගන්නේ නෑනේ. ලූණු අමු මිරිස් කරපිංචා ඒකටම දාලා මේ විදිහට කලවම් කරගෙන මේකට ලුණු කුඩු එහෙම හියා ගන්න ඕන. හොඳේ. මේක මතක් කරලම කරගන්න. අපි දැන් මේ ලුණු කුඩු දාගත්තා. ඊට පස්සේ කෑලි මිරිසුත් දා ගන්නවා. තව පෙපර් පවුඩර් හරි කහ කුඩු දාගන්න. ඊට පස්සේ ගම්මිරිස් කුඩු අවශ්‍ය පදමේ හැටියට ඔයාලා මේක දාගන්න. ගම්මිරිස් ටිකක් සැරට දානවා නම් හොඳයි. අපි මේ පොඩි කරගත්ත පොලොස් එකේ අලයි පොලොස් ටිකයි දැන් අපි කරන්න තියෙන්නේ සුදු ලුණු ටික මේ විදිහට බැද ගන්නවා. මුලින්ම රන්වන් පාට වෙනකම් මේක බැද ගන්න. දැන් මේකට අපි අර කලවම් කරගත්ත මස් ටිකයි ලුණු අමු මිරිස් ටිකයි මේකට දාලා හොඳට ටෙම්පරාදු කරගන්න. මේක හොඳට ටෙම්පරාදු වුණාට පස්සේ අපි අර පොඩි කරගත්ත අල සමග පොලොස් එකට මේ විදිහට දාගෙන මේක හොඳට අතින් කලවම් කරගන්න. ඒක තමයි හොඳට මේක අනාගන්න. දැන් මේක මේ රස්නේ පිට හින්දා මම මේ හැන්දෙන් මේක පොඩ්ඩක් කලවම් කරන්නේ. නැත්තම් මේක හොඳට අතින් අනාගන්න. අන්න මේ තියෙන්නේ මේ විදිහට අතින් හොඳ දැන් ඉතින් ඔයාලට තියෙන්නේ මේ විදිහට මේක පොඩි ගුලි ඔයාලට කැමති සයිස් එකේ ගානට හදාගන්න. මේක බදින්න පුළුවන්. ඒ කියන්නේ ගොඩක් ලොකුවට පොල් තෙල් දාන්න නැතුව සාමාන්‍යයෙන් පොල් තෙල් පොඩ්ඩක් දාලා බැද ගන්නවා නම් පොඩි ගුලි ගානට හදාගන්න. දැන් මේ තියෙන අපි හදාගත්ත ටික ඊට පස්සේ දැන් මලට වෙන බිත්තර ගෙඩියක් මේකට අපි මේකට යනවා. ඒ හින්දා අපි බිත්තර ගෙඩි දෙකක් ගත්තා. දැන් ඔයාලා දන්නවනේ මේක බිත්තර සාරු වල මේ විදිහට දවටලා ඊට පස්සේ පාන් කුඩු වල මේ විදිහට දවතා ගන්න. මේක දෙපාරක් වගේ කරගන්නවා නම් හොඳ ක්‍රිස්පි ගතියක් එනවා බදින. තියාගෙන තියෙන්නේ. දැන් අපි මේක බෙදගමු. ඉතින් අපි මේ පොල් තෙල් පොඩ්ඩක් පොඩි තාච්චියක් අරගෙන තමයි අපි මේ බෙදගන්නේ. මේක බෙදලා කෑමට ගන්නකොට ඔයාලට පුළුවන් කිසිම
වෑංජනයක් නැතුව බත් පිඟානක් කන්න පුළුවන් මේ කට්ලට් දෙකක් විතර හොඳට පොඩි කරලා බත් එකේ අනාගත්තා නම් හොඳ බත් පිඟන් දෙකක් විතර කන්න පුළුවන්. ඒ තරම් රසට තියෙන්නේ. මේක ඊටාම ගුණයි. ගුණ කියන්නේ මේක අපි කිසිම රසායනික ද්‍රව්‍යවල දාලා නැහැ. ඒ වගේම පොලොස් කියන්නේ ඊටාම ගුණදායක ආහාරයක්. ඔයාලට මේකට කුකුල් මස් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙන මස් වර්ගයක් හරක් මස් හරි ඒ වගේ ඕනම මස් වර්ගයක් මේකට දාලා ගන්න පුළුවන්. මාළු ගන්න පුළුවන්. ඉතින් බලන්න ලස්සනට තියෙනවා. අපි මේ විදිහට තමයි පොලොස් මස් කට්ලට් එක හදාගත්තේ. ඉතින් මේක වීඩියෝ එක සම්පූර්ණයෙන්ම නරඹන්න. වීඩියෝ එක සම්පූර්ණ නරඹුවොත් තමයි ඔයාලට මේකට දාන ද්‍රව්‍ය ටිකයි මේ හදන ක්‍රමය ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේක මේ දවස්වල උත්සව සමයට සුපිරිම කෑමක්. හදලා බලන්න අනිවාර්යෙන්ම ඔයාලගේ යාළුවෝ ආයි කියයි මේක හදන්න කියලා. ඉතින් ඒ වගේ ගුණදායක ආහාරයක් ගැමිරස YouTube channel එක දිගටම නරඹන්න, අපිව subscribe කරන්න, like කරන්න. ඔයාලගේ මොනවා හරි විස්තරයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අපි ඕනෑම කමෙන්ට් එකකට අපි උත්තරයක් දෙන්න. ඉතින් වීඩියෝ එක නරඹපු ඔයාලා හැම දිනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. තවත් මේ වගේ රසනම රස ගුණදායක ගමේ ආහාරයක් අරගෙන අපි නැවතත් හමුවට එන්නම්. ඔයාලා හැම දිනාටම සුබ දවසක්. තෙරුවන් සරණයි. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.